ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව පෞද්ගලික සමාගමකට ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතිකය නිකුත් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් අවසර දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. 2022 වසරේදී සැවරිත් නැමැති පෞද්ගලික සමාගමකට ඒ අනුව මෙම ඖෂධ ආනයනයට අවසර ලබා දී තිබේ. එමෙන්ම මෙම සැවරිත් නැමැති පෞද්ගලික සමාගම මෙලෙස ඖෂධ ආනයනය කිරීම සඳහා තෝරා ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාම බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට දන්වා සිටියා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා සැවරිත් නැමැති පෞද්ගලික සමාගමක් වෙත ලියාපදිංචි නිදහස් කිරීමේ සහතිකය නිකුත් කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව බව කාරක සභා සභාපතිවරයා සභාව දැනුවත් කළා. ඒ අනුව මේ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු අතර එහිදී මාස 3ක් සඳහා හිඟ ඖෂධ ආනයනය කිරීම සඳහා සැවරිත් නැමැති පෞද්ගලික සමාගම තෝරා ගැනීමට උපදෙස් ලබා දීම සිදු කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව කෝප් කමිටුව විසින් කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබේ.